Hello guys, welcome to our YouTube channel. ඉතින් අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ එදා මම කියලා දුන්නා ඔයාලට ඊ විශේෂණ පද සහ ඒවා තේරුම්. ඉතින් අද පාඩමෙන් කියලා දෙන්නේ මේ ඊ විශේෂණ පද කොහොමද කාලයත් එක්ක කියන්නේ වර්තමාන කාල සහ අතීත කාලය එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ වචනය හැදෙන විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම තියෙනවා වර්තමාන කාල ඇත. වර්තමාන කාල ඇත කියද්දී අපි ගන්නේ ඒ කියන්නේ විශේෂණ පදේ ඒ විදිහටම තියෙනවා මේකට this එකතු වෙනවා. විශේෂණ පදේ ඒ විදිහටම තියෙනවා අපි මේකට this එකතු කරනවා. අපි බලමු මම උදාහරණ දීලා තියෙනවා ඕකී. ඕකී කියන්නේ විශාලයි. විශාලයි කියන එක දැන් වර්තමාන කාල ඇත නම් කොහොමද තේරුම් එන්නේ කියන්නේ සිංහලෙන් අපි ගන්නේ කොහොමද විශාලයි කියලානේ. විශාල වේ. ඔය වගේනේ. එතකොට ඕකී this අතරශී කියනවා අලුත් කියද්දී. එතකොට මේකත් වර්තමාන කාල ඇතනම් අලුත් කියද්දී අලුත් වේ කියලානේ හැදෙන්නේ සිංහලේ. එතකොට ඒකත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අතරශී දෙස්. තකයි දෙස්. මිල අධිකයි. මිල අධික වේ. ඒකනේ අපි වර්තමාන කාලෙන් කියන්නේ වර්තමාන කාල ඇතාර්ථයෙන්. එහෙම කියද්දී කියන්නේ තකයි දෙස්. කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ වර්තමාන කාල ඇතාර්ථෙදී. ඒ කියන්නේ හැමදේම අපි පොසිටිව් නේ ධනාත්මක විදිහට කතා කරන්නේ. එතකොට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා වර්තමාන කාල නැතාර්ථය. අපි බලමු කොහොමද දෙයක් නොවේ කියන්නේ කියලා. විශේෂණ පදයක් නැතාර්ථයෙන් කියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ විශේෂණ පදයට අයත් ඊ අකුර. ඊ අකුර මෙතෙන්දී ඉවත් කරනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊ අකුර ඉවත් කරලා කුණයි දෙස් කියන එක එකතු කරනවා. අපි උදාහරණත් එක්ක බලමු. ඕකී. ඕකී කියන විශේෂණයෙන් මුලින්ම මන් දීලා තියෙන්නේ. එතකොට ඕකී වල ඊ අකුර ඉවත් කරනවා. ඉවත් කරලා කුණයි දෙස් එකතු කරනවා. අපිට අවශ්‍ය විශාල නොවේ කියන්නනේ. එතකොට ඕකි කුණයි දෙස්. එහෙම තමයි ඒක හැදෙන්නේ. ඊළඟට තියෙනවා අතරශී. අතරශී කියන එක අපි නැතාර්ථයෙන් කියද්දී අලුත් නොවේ කියලානේ හදා ගන්න ඕනේ. එතකොට අතරශී වල ඊ අකුර ඉවත් කරනවා මුලින්ම. ඉවත් කරලා කුණයි දෙස් එකතු කරනවා. අතරශී කුණයි දෙස්. අතරශී කුණයි දෙස්. ඊළඟට තියෙනවා තකයි. මිලාදිකයි. මිලාදික නොවේ කියන්නනේ ඕනේ. එතකොට අපි තකයි වල ඊ අකුර ඉවත් කරලා කුණයි දෙස් එකතු කරනවා. එතකොට තක කුණයි දෙස්. මෙන්න මේ විදිහට තමයි වර්තමාන කාල නැතාර්ථයෙන් කියන්නේ. ඊළඟට තියෙනවා අතීත කාල ඇතාර්ථය. කියන්නේ අතීත කාලෙන් කොහොමද දෙයක් කියන්නේ කියලා. අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. අතීත කාල ඇතාර්ථයේදී ඊකේයෝෂී. ඒ කියන්නේ විශේෂණ පදේ ඊ අකුර ඒ වගේම කලින් වගේම ඉවත් වෙනවා. ඉවත් වෙලා කත්ත දෙස් එකතු වෙන්නේ. කලින් වගේම ඊ අකුර ඉවත් වෙනවා. කත්ත දෙස් එකතු වෙනවා. අපි බලමු උදාහරණත් එක්ක කොහොමද හැදෙන්නේ කියලා. ඕකී කොහොමද අතීත කාල ඇතාර්ථයෙන් කියන්නේ? ඕකී වල ඊ අකුර ඉවත් කරනවා. කත්ත දෙස් එකතු කරනවා. ඕකි කත්ත දෙස්. විශාල විය. ඕකි කත්ත දෙස්. විශාල විය කියන්න තමයි මේක යොදාගන්නේ. එතකොට ඊ අකුර ඉවත් වෙලා කත්ත දෙස් එකතු වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා අතරශී. මේක හැදෙන්දී ඒ කියන්නේ අර වගේමයි අලුත් විය කියන්න ඕනේ. එතකොට ඊ අකුර ඉවත් වෙලා කත්ත දෙස් එකතු වෙනවා. අතරශී කත්ත දෙස්. මිල අධිකයි කියද්දි මිල අධික විය. ඒක කියන්නේ තක කත්ත දෙස්. ඒක හැදෙන්නේ තකයි වල ඊ අකුර ඉවත් වෙලා කත්ත දෙස් ඒ වගේම එකතු වෙනවා. තක කත්ත දෙස්. ඔන්න ඔය වගේ තමයි වචන ටික විශේෂණ පද ටික කාලෙත් එක්ක හැදෙන්නේ. අවසානයේ තියෙනවා අතීත කාල නැතාර්ථය. අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ නොවීය කියලා කොහොමද කියන්නේ. ඊකේ යොෂිරය ඊ අකුර කලින් වගේම ඉවත් වෙනවා. ඒ වෙනුවට කුණ කත්ත දෙස් කියන එක එකතු වෙනවා. ඊකේ යොෂිරයත් ඊ අකුර ඉවත් වෙලා කුණ කත්ත දෙස් එකතු වෙනවා. අපි බලමු උදාහරණත් එක්ක කොහොමද මේක හැදෙන්නේ කියලා. ඕකී. ඕකී කියන්නේ විශාලයි. දැන් මේක අතීත කාල නොවේ. මේ අතීත කාල නැතාර්ථයෙන් කියද්දී විශාල නොවීය කියලානේ කියන්න ඕනේ. එතකොට ඕකී වල ඊ අකුර ඉවත් වෙලා කුණ කත්ත දෙස් එකතු වෙනවා. එතකොට ඕකි කුණ කත්ත දෙස්. ඕකි කුණ කත්ත දෙස්. ඊළඟට තියෙනවා අතරශී. මේක අලුත් නොවීය කියලා කියන්න තමයි ඕනේ. එතකොට අතරශී වලත් ඊ අකුර ඉවත් වෙලා කුණ කත්ත දෙස් එකතු වෙලා අතරශී කුණ කත්ත දෙස් වෙනවා. ඊළඟට තකයි. තකයි වල මිල අධික නොවීය කියලා තමයි කියන්නේ. එතකොට තකයි වලත් කලින් විදිහමයි ඊ අකුර ඉවත් වෙලා කුණ කත්ත දෙස එකතු වෙනවා. තක කුණ කත්ත
දෙස්. මෙන්න මේ විදිහට තමයි අතීත කාලය සහ වර්තමාන කාලයත් එක්ක විශේෂණ පද වෙනස් වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ විශේෂණ පද නාම පදයක් එක්ක එකතු වෙනකොට, තවත් විශේෂණ පදයක් එක්ක එකතු වෙනකොට, ඒ වගේම ක්‍රියාපදයක් එක්ක එකතු වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ කියලා.